Hi guys, කොහොමද ඔයාලට අද වීඩියෝ එක Century of Truth පත්තාය වල තායිලන්ඩ් වල ගත්ත වීඩියෝ එකක් තමයි මම ඔයාලට අරගෙන ඉන්නේ. මේ Century of Truth එකට යන්න ඔයාලා තායිබාත් 500ක ටිකට් එකක් ගන්න ඕන. එතනදී අපිට ගෲප් එකක් එක්ක යන්න පුළුවන්. ඒ ගෲප් එකට එක ගයිඩ් කෙනෙක් දෙනවා. එයා හැම දෙයක්ම පැහැදිලි කරලා දෙනවා. අපි දැන් මේ යන ගමනුයි ඉන්නේ. මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා ලස්සන තැනකින් යන්න තියෙන්නේ. මොහොත අයිනේ තමයි Century of Truth එක තියෙන්නේ. ඉතින් guys මේ Century of Truth කියලා කියන්නේ කැටයම් වලින් හදපු මියුසියම් එකක් කියලා තමයි කියන්නේ. සමහර අය ඒක ටෙම්පල් එකක් කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඒක ටෙම්පල් එකක් නෙවෙයි. කැටයම් ගොඩාක්කින් හදලා තියෙන මේ ලස්සන මියුසියම් එකක්. ඒක දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා. ඒ කැටයම් කරන අයත් එතන මෙහා පැත්තේ වැඩ කරනවා. අපි එතනින් තමයි Century of Truth එකේ ඇතුළට යන්නේ. මෙන්න මේ තැන බලන්නකෝ හරිම ලස්සනට හදලා තියෙනවා. මෙතන මේ ගඟක් වගේ තැනක් තියෙන. ගඟක්ද වැවක්ද කියන්න දන්නේ. එතන ස්ටැචුස් අනම්මනම් ලස්සනට තියලා තියෙනවා. අර ඈතින් පේන තැනට ෆොටෝස් එහෙම ගන්න කට්ටියට යන්න පුළුවන්. We put the wood piece into the pressers that it could prevent termites and fungi. Now everybody, our first stop will be the carving department. Now everyone, let's all proceed right here. We are all waiting for you. Right, everyone, let's all proceed here. ගයිස් බලන්නකෝ මේ ඒක හදලා තියෙන ලස්සන. තාම මේකේ තැන් තැන් වලින් හදනවා. එතන වැඩ කරන කැටයම් කරන අය හදන ගමන් තමයි එන්නේ. මේක කවදාවත් හදලා ඉවර වෙන්නේ නැති පාටක් තියෙන්නේ. මොකද එයාලා අලුතින් දේවල් මේකට ඇඩ් කරනවා. එයාලා අලුතින් කැටයම් කරන දේවල් ඇඩ් කරනවා. ඒක ඇත්තටම හරිම පුදුමයි. තරුණ අය ගොඩක් මැදිවියේ අය වැඩ කරනවා එතන. මේ වැඩ කරන තැන මැද්දෙන් තමයි අපි මෙතනට ආවේ. ඒකේ වීඩියෝ සමහර විට මගේ ෂෝට්ස් වීඩියෝ වල මම දාලා ඇති. ඔයාලට බලන්න පුළුවන්. බලන්නකෝ ඒව කරලා තියෙන ලස්සන. ලංකාවෙත් මේ වගේ කැටයම් කරලා දෙන හැබැයි ඇම්බැක්කේ නේද? ඉතින් අපි මේ ලස්සන තැන බලාගෙන ඊට පස්සේ යන්නේ තවත් ලස්සන තැනකට. බලන්නකෝ කොහොමද කියලා. ඔයාලත් කැමතිද කියලා. හරිම ලස්සනයි. දැන් අපි මේ ඉන්නේ නංනෝෂ් ගාඩන් එකේ. මේකට නම් අපි හොටෙල් පැකේජ් එකක් අරගෙන බිග් බුද්දා ටෙම්පල්, පතායා ෆ්ලෝටිංగ్ මාකට්, ඊට පස්සේ නංනෝෂ් ගාඩන් මේ තුනටම ගියා. නංනෝෂ් ගාඩන් එකේ ටිකට් ප්‍රයිස් එක මට හරියටම කියන්න දන්නේ නැහැ. මොකද අපේ හොටෙල් පැකේජ් එකට ඒ ටිකට් එකත් ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. ඉතින් ඒ හින්දා මම ටිකට් එක ගැන නම් හරියටම කියන්න දන්නේ නැහැ. හැබැයි ඒකත් ලස්සන තැනක්. මේ කෘත්‍රිමව හදලා තියෙන වැවක් වගේ තැනක්. එතන වටේට සත්තු හදලා ඉන්නවා. ඒ හරිම ලස්සනයි. නේචර් ෆ්‍රෙන්ඩ්ලි කවුරු හරි නේචර් එකට ආස කෙනෙක් ඉන්නවා නම් මේ ගාඩන් එක බලන්න ගියාන එක වෝති මං හිතන්නේ. පොඩි අය නම් මෙතනට යන ගොඩාක් ආස වෙයි. මොකද මේ වගේ සත්තු ගොඩාක් එතන හදලා ඉන්නවා. හදලා විතරක් නෙවෙයි ඇත්තම අලිත් ඉන්නවා. එලිෆන්ට් ෂෝස් තියෙනවා. ඔයාලට අලි අල්ලන්න, අලිත් එක්ක ෆොටෝස් ගන්න, මේ හැම දෙයක්ම මේ ගාඩන් එක ඇතුලේ කරන්න පුළුවන්. මේ අපි බලන්න ගිහින් ඉන්නේ කල්චරල් ෂෝ එකක්. මේ කල්චරල් ෂෝ එකේ චයිනීස්, ඉන්දියන්, තායි, ජපනීස් ඒ හැම රීජන් එකකටම අනුව ඩාන්සර්ස් තියෙනවා. ඒ හැම එකම ඩාන්ස් කරන්නේ තායි අය. එයාලා හරි ලස්සනට ඒ කන්ට්‍රි වලට ගැලපෙන මියුසික් වලට ඩාන්ස් කරනවා. හරිම ලස්සනයි. ඔයාලත් ආසයි නම් යන්න බලන්න මේ කල්චරල් ෂෝ එකත් ඒ ටිකට් එකට ඉන්ක්ලූඩ් වෙනවා. ඒ ෆ්‍රී තමයි මේ කල්චරල් ෂෝ එක බලන්න යන්න තියෙන්නේ. අපි අවසානටම බැලුවේ කල්චරල් ෂෝ එක. පතායා වල අපි තවත් තැන්වලට ගියා. පතායා ෆ්ලෝටිං මාකට් ගියා. ටර්මිනල් 21 තියෙනවා. ඒ වගේම පතායා වල තියෙන ගොඩාක් නයිට් මාකට්. ඉතින් අපි ඒවටත් ගියා. ගොඩක් හැම එකටම ගියේ නෑ. හැබැයි වෙලා තිබුණ හැටියට ඒවටත් ගියා බලන්න කියලා ඩාන්ස් හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් පත්තායා යනවා නම් නංනෝෂ් ගාඩන් එකට යන්න කියලා මං කියනවා. ඒක ඇත්තටම ලස්සනයි. හැබැයි සම්මර් එකට නම් ටිකක් අමාරුයි. මෙතන මේ ගොඩක් තැන්වලට යන්න වාහනයක ගෲප් බයි ගෲප් තමයි කට්ටිය වෙක් කරගෙන යන්නේ. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් guys. Bye bye. Thank you for watching.